පසුගිය වසරේ රණවිරු දිනේදී රණවිරුවන් හුදෙක් සෙබළුන් ලෙස දැකලා සෙබලා සහ රණවිරුවා කියන වචන දෙකේ තේරුමවත් Taman නොදන්න බව සමස්ත ලෝකෙටම ප්‍රදර්ශනය කරපු අපේ රටේ සේනාධිනායක ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට රණවිරුවන්ට සෙබලා කියලා කළගත්ත ඒ ඓතිහාසික වැරද්ද නිවැරදි කර ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් අද රණවිරු දිනේ යෙදিলা තියෙනවා. එතුමාට පුළුවන් අද දිනේ තමන්ගේ කතාව තුළ තමන් ඒ කළ ඓතිහාසික වරද නිවැරදි කරගන්න. ඇත්තටම අපට නම් සෑම වසරේ සෑම දිනක්ම 365 දවසම රණවිරු දිනයක්. අපි අද මේ මොහොතේ අපි උස්ම ගන්න රණවිරුවන් නිසා 2009 මැයි 18 වෙනිදාන් පස්සේ අපි ජීවත් වෙන්නේ රණවිරුවන්ගෙන් ණයට ගත්ත කාලයක්. කොටින්ගේ බෝම්බයකට ගොදුරු වෙලා කෑලි වලට ඉරිලා ජීවිතයෙන් සමුගන්න හිටිය අපි තවමත් පනනල ගැසමින් ජීවත් වන්නේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්නයි. ඒ නිසා අපි හැමෝම මේ මහ පොළොව මත ජීවත් වෙන සෑම ශ්‍රී ලාංකිකෙක්ම රණවිරුවන්ට ණය ගැති. එතන ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, කුලගොත් ભેදයක් කිසිම දෙයක් නැහැ. හැබැයි අවාසනාවට අපිට පහුගිය කාලේ ආණ්ඩුවෙන් රණවිරුවා බේරගන්න සටන් කරන්න සිද්ධ වුණා. මොකද ආණ්ඩුවේ නියමය මත රටේ සේනාධිනායකයාගේ නියමය මත යුද වැදුණු රණවිරුවා රට බේරා ගැනීම ත්‍රස්තවාදයේ අවසන් කිරීම දඬුවම් දෙන වරදක් බවට මේ ආණ්ඩුව පත් කරලා තිබුණා. ඒ නිසා තමයි හිටපු නාවික හමුදාපතිතුමා හිරේ වැටුනේ. බුද්ධ්‍යංශ නිලධාරීන් විශාල ගණනක් හිරේ වැටුනේ. ඒ වගේම රටේ බුද්ධ්‍යංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ යුද ජයග්‍රහණයේ තීරණාත්මක කාර්යභාරයක් කළ පිල්ලයන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත ස්වාධීන අධිකරණයක් මෙරට නොතිබුණා නම් නිශාන්ත උලුකීතැන්න වැනි දැවැන්ත කාර්යභාරයක් කරපු රණවිරුවන් අදටත් හිරේ. මේ මොහොතේ සුරේෂ් සලේ පිල්ලයන් වැනි රණවිරුවන් විශාල පිරිසක් හිරේ. ඉතින් එවැනි පසුබිමක අද අපිට ආණ්ඩුවෙන් රණවිරුවා බේර ගැනීම රණවිරුවා වෙනුවෙන් කළ යුතු ලොකුම යුතුයකම් බවට පත් වෙලා තියෙනවා. අද දවසේ ජනාධිපතිතුමා රණවිරු ස්මාරකයේ ඉදිරියේ මල් කලබත් තැන්පත් කරાવી. රණවිරුවා ගැන ගෞරවය පළ කරන ආකාරයෙන් නැගී සිට නිහඬව සිටීවි. හැබැයි අතිගරු ජනාධිපතිතුමනි රණවිරුවාට සැබෑ ගෞරවය දැක්විය හැක්කේ මල් කලබක් පිදීමෙන්වත් රණවිරු ස්මාරකයේ ඉදිරියේ නිහඬව සිට ගැනීමෙන්වත් නෙවෙයි. රණවිරුවාට ගෞරව කරන්නට නම් මේ අපේ ආදරණීය රණවිරුවා අත්පා ඇස්කන් පූජා කරමින් ජීවිත පූජා කරමින් රැකගත් මේ රට තුල නැවත බෙදුම් වාදය ත්‍රස්තවාදය ඇති නොවන බවට ජනාධිපතිවරයා වග බලා ගැනීම තමයි රණවිරුවන්ට දැක්විය හැකි ලොකුම උපහාරය. ජනාධිපතිතුමනි ඔබේ හෘද සාක්ෂි විමසා බලන්න ඒ රණවිරුවාට ලැබිය යුතු ගෞරවය ඔබෙන් ලැබුණාද කියන එක. රණවිරුවන්ට ඇත්තටම ගෞරව කිරීමට ජනාධිපතිතුමාට උවමනාවක් තිබෙනවා නම් රවි ශානි කියන කොටි රූකඩ දෙක ඉදිරියට දාගෙන බෙදුම් වාදීන් සතුටු කරන්න කරගෙන යන මේ රණවිරු දඩයම වහාම නවත්වන්න ඕනි. අන්න රණවිරුවන්ට උපහාර දක්වන ක්‍රමේ. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමනි ඔබතුමා අද රණවිරු උපහාර උල්ලට පැමිණීමට පෙර බොරු චෝදනා කියලා හොඳින්ම තහවුරු වුණු චෝදනා මත අත්අඩංගුවේ තබාගෙන ඉන්න මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහ පිල්ලයන් හිටපු අමාත්‍යවරයා කියන දෙදෙනාම වහාම නිදහස් කරන්න නියෝගය දීලා රණවිරු උපහාර වලට ආවොත් තමයි ඔබතුමා සැබවින්ම රණවිරුවන් සැමරුවා වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි ඊයේ දවසේ දැක්කා උතුරු නැගෙනහිර සිසාරා කොටි සැමරුම් පැවැත්වෙනවා. එදා උතුරු නැගෙනහිරට සීමා වෙච්ච කොටි සැමරුම් අද ලංකාව කොළඹ ඇතුළු අනිත් ප්‍රදේශ වලටත් පැතිර ගිහිල්ලා තියෙනවා. මේ නිවට
කොන්දපණ නැති නායකයෙක් යටතේ විතරයි රටක් තුල විවෘතව නිදහසේ ත්‍රස්තවාදීන් සමරන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කළ මහජන ඡන්දයෙන් පත්වෙච්ච නට්සි පක්ෂයේ නායකව හිට්ලර්වත් නට්සි පක්ෂයවත් ජර්මනියවත් සමරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වගේමයි 9/11 ලෝක ඉතිහාසයේ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරපු අල් කයිදා ත්‍රස්තවාදීන්ව ඇමරිකාවේ සමරන්න ඉඩ දෙන්නේ නැහැ. මොන සැමරුම්ද? ඒ ප්‍රහාරයට ලක්වුණු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිබුණු ග්‍රවුන්ඩ් සීරෝ නැමැති ස්ථානයේ පෙනෙන තෙක් මානෙක මුස්ලිම් පල්ලියක්වත් හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයේ සීපත් වෙලා ජනතාව කුපිත වෙනවාය කියන පදනම් විරීත තර්කයක් පාවිච්චි කරමි. ලෝකයේ අන් රටවල් ත්‍රස්තවාදයේ හෙලා දකින්නේ අන්න ඒ විදියටයි. නමුත් සමස්ත ලෝකයේම ශ්‍රී ලංකාව තුල පමණමයි ත්‍රස්තවාදියා සමරන්න අවස්ථාව දීලා තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ අද රණවිරු ප්‍රකාශයේදී කොටි ත්‍රස්තවාදීන් සැමරීමට දුන්න මේ අවස්ථාව ගැන ජාතියෙන් සමාව ඉල්ලලා මින් මතුවට කිසි දිනක මා බලයේ සිටින තාක් මේ රට තුල කොටි ත්‍රස්තවාදීන් සමරන්න ඉඩ දෙන්නේ නැහැයි කියන ප්‍රකාශය ජනාධිපතිතුමා අද රණවිරු උපහාර උල්ලේදී කළොත් ඔන්න එතුමා සැබවින්ම රණවිරුවන්ට උපහාර දැක්වුවා වෙනවා. අද වෙල්ලමුල්ලු වයිකාල් විතරක් නෙවෙයි මුළු රට පුරාම කොටි දජවලින් සරසලා තමයි කොටි සැමරුම සිද්ධ කළේ. කහ පාට රතු පාට කොටියාගේ කොඩිය ඔසවලා කොටියා සමරද්දී අපේ කොටියාගෙන් ජීවිත අහිමි වෙච්ච කොටියාගෙන් අත්පා අහිමි වෙච්ච අපේ රටේ රණවිරුවන්ටත් සමස්ත ජාතියටත් නිවටව ඒ දෙස බලා සිටින තත්වයට මේ ආණ්ඩුව පත් කරලා තිබුණා. ඒ නිසා එතනින් අතර වෙන්නේ නැතුව නිදාසේ කොටි සමරන්න දෙනවා විතරක් නෙවෙයි අපේ ජීවිත දාණය අපිට අරන් දුන්නු. ජනාධිපතිතුමාට යාපනයේ ජොගින් යන්න අවස්ථාව අරන් දුන්නු. රණවිරුවන් සමරන මේ රටේ දේශප්‍රේමීන්ට බාධා කරන්නත් තමන්ගේ නිවට බටපිරිස් යොමු කරන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තිබුණා. අපි දැක්කා විමල් වීරවංශ ඇමතුමාලා රණවිරු ස්මාරකයට මල් පුදන්න යද්දී පොලිසිය ත්‍රස්තවාදීන්ව මර්ධනය කරන ආකාරයෙන් තමයි ඌව නතර කරන්න උත්සාහ කළේ. කලේ ගුණ තියෙන මිනිසුන් රණවිරුවන්ට මල් පිදීම දඬුවම් දෙන වරදක්ද මාංචු අතට වැටෙන වරදක්ද උසාවියේ නඩු පවරන වරදක්ද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා ජනාධිපතිතුමනි එක්කෝ ඔබ රට සමග සිටිය යුතුයි එක්කෝ ඔබ ත්‍රස්තවාදීන් සමග සිටිය යුතුයි. ත්‍රස්තවාදීන් සමග මුකුළු කරමින් රට වෙනුවෙන් පෙනී සිටීමේ කුහක දෙබිඩි ප්‍රතිපත්තිය තවදුරටත් ඔබතුමාට කරගෙන යන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්න සූදානම් නැහැ. ඒ නිසා කකුල් දෙක දෙපැත්තේ තියාගන්න නැතුව රටේ සැබෑ සේනාධිනායකයා විදියට කකුල් දෙකම රට පැත්තේ තියාගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මහින්ද මහත්තයාට මේ ආරාධනා කරලා ඉවරයි. ඒක පැත්තේ නිවැරදි කරලා තියෙනවා. එහෙම ආරාධනාවක් නැහැ කියලා. තුමාට ආරාධනා කරනවලු. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි වර්තමාන නවීන ශ්‍රී ලංකාවේ පියා මේ රටේ නිර්මාතෘ කෑලි කෑලි වලට කැඩලා යන්න නියමිතව තිබුණු රටක් ඒකීය රාජ්‍යයක් බවට එක්සේසත් රාජ්‍යයක් බවට යලිත් පත් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි රණවිරුවන්ගේ ප්‍රධානියා. රණවිරුවන්ට මේ රට බේරගන්න අනදුන්න සේනාධිනායකයා. මහින්ද රාජපක්ෂ මැතිතුමා නොමැතිව රණවිරු සැමරුමක් කරනවා කියන්නේ මනමාලි නැතුව මගුල් ගයක් ගන්නවා වගේ වැඩක්. ඉතින් ජනාධිපතිතුමාට මනමාලි නැතුව මගුල් ගෙවල් අරන් පුරුද්දක් තියෙන බවයි මේ රණවිරු සැමරුමට රණවිරු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනා නොකිරීමෙන් පෙනෙන්නේ. ඒ නිසා ඔය රණවිරු සැමරුම විකාරයක් බවට විහිළුවක් බවට පත් නොවෙන්න නම් ඒ සැබෑ උරුමක් කරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට අනිවාර්යෙන් ආරාධනා කළ යුතුමයි. දැන් මේ අපි දැක්ක ඉන්දියාවේ අලුත් මහ ඇමති තලපති විජේ අපේ එක්සිම සලහන් කරමින් තියෙනවා අපේ ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව අමතක කරන්නේ නැහැ. වෙල්මුලි වයිකාල සිද්ධිය මතක් කරමි. මේ සම්බන්ධව. ඇත්තෙම විජේ තලපති විශිෂ්ට රංගන ශිල්පියා තමන්ගේ රංගපෑමෙන් තමයි මහ ඇමති පුටුව දක්වාම පැමිණියේ. හැබැයි තලපති විජේ තවමත් හිතනවා නම්
දමිළ චිත්‍රපටයක ප්‍රධාන නළු චරිතයේ තමයි මහා අමාත්‍ය කියන නැත්නම් මහා മന്ത്രി දෙමළ භාෂාවෙන් කියනවා නම් මහා മന്ത്രി කියන නැත්නම් මහා ඇමති කියන දමිළ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතය රඟපානවායි කියලා ඔහු හිතාගෙන ඉන්නවා නම් ඔහුට හොඳටම වැරදිලා මම තලපති විජේ මහමැතිවරයාට ආරාධනා කරනවා ඉන්දියාවේ සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ප්‍රවීණ විදේශ විත්ති විශේෂඥයෙක් වන නාරායණ ස්වාමී ඔබට ඒ ලිපිය නැවත වතාවක් කියවන්න. ඔබ දුන් පොරොන්දු ඉටු කරගන්න බැරුව ඔබ ගැන අපේක්ෂා බංගත්වයට පත්වීමට නියමිතව සිටින තමිල්නාඩු ජනතාවට බොරු චූන් එකක් දෙන්න ලංකාව බයිට් එකට ගන්න හැදුවට මේන් සිදුවන්නේ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි අතර තිබෙන මිත්‍රත්වයේ පළුදු වීම පමණමයි කියන අනතුරු ඇඟවීම නාරායණ ස්වාමී ඔබට කරලා තියෙනවා. නාරායණ ස්වාමී වූ ලිපිය කියවලා තේරුම් නැත්නම් නැවතත් කියවන්නයි අපි තලපති විජේට සිහිපත් කරනවා. ආණ්ඩුවේ අවසානයේ ආරම්භ වී ගොඩක් කල ඇත්තටම ආණ්ඩුව මියගිය නිවරයි. ඒ මියගිය ඕජස් ගලන දෙහය වලදාන්නේ නැතුව තාම සාලේ මැද තියාගෙන රටම ගඳ ගස්සමින් ඉන්න එක විතරයි සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් මේ විමල යුනිවර්සිටි ඇතුළු පිරිස දෙවිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන මේ රූප ස්මාරක බලහත්කාරය කියන්නේ මේක මහ ජනතාවටයි නැද්ද? ඒ තමයි කලින් පිළිතුරු දුන්නා. රණවිරුවන් සැමරීම දඬුවම් දෙන වරදක් නම් කුමට එරට නීතිය කියලා තමයි අපිට ප්‍රශ්න කරන්න වෙන්නේ. මේ රටේ දේශප්‍රේමීන්ට කළගුණ දන්න ජනතාවට දේශප්‍රේමී නායකයින්ට විමල් වීරවංශ මැතිතුමා ඇතුළු රට වෙනුවෙන් පෙනී සිටින පිරිසට රණවිරුවන් සැමරීමට සුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ අයිතිය උදුර ගන්න ත්‍රස්තවාදියෙක් වුණු විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් වන ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැහැ. අපි දන්නවා ජනාධිපතිතුමාලා 87 89 කාලේ ආයුධ අතට ගත්තේ රණවිරුවන්ට එරෙහිව. ඒ නිසා රණවිරුවන් සමරන්න ජනාධිපතිතුමාට ලොකු අමාරුවක් තියෙනවා. පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනටත් වඩා අමාරු ජනාධිපතිතුමාව රණවිරු සමරුමට ගෙනියන්නේ. ඒක කමක් නැහැ කියමුකෝ. වෙනත් අය රණවිරුවන්ට ගරු කරනකොට පුදුම අකමැත්තක් තියෙන්නේ කේන්තියක් යන්නේ. ඒ නිසා ඔබට රණවිරුවන් සමරන්න බැරි එක වෙනම ප්‍රශ්නයක් ජනපතිතුමනි. ඔබ හිටපු ත්‍රස්තවාදියෙක් විදිහට රණවිරුවන්ට එරෙහිව තියෙන වෛරය අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි රණවිරුවන්ට ආදරේ අඩුම ගන්නේ අපිට අපේ රණවිරුවන්ට අද දවසේ ගෞරව කරන්න තියෙන අයිතිය උදුර ගන්න එපාය කියලා අපි ජනාධිපතිතුමාට කියනවා.